ආයුබෝවන් සුබ දවසක් ඔබ සියලු දෙනාටම. සතියක විරාමයෙන් පස්සේ ඔන්න අදත් අපි සුපුරුදු ආදරයෙන් ලෙන්ගතුකමින් ඔබේ ආලින්දයට ඔබ ආසම වැඩසටහන ඔබේ ප්‍රියතම වැඩසටහන අරගෙන ආවා. ඔබ දන්නවා අපි හැමදාම වගේ වැඩසටහනට අරගෙන ඉන්නේ දක්ෂයෙක්. ඒ දක්ෂයත් එක්ක දක්ෂතා ගොඩක් ගැන අපි කතා කරනවා. හැබැයි වැඩසටහන ආරම්භයේදීම මම හැමදාම වගේ මතක් කරනවා ඔබේ දක්ෂතාව හැකියාව කොහොමද මුළු රටට ලෝකෙට කියන්නේ අපිත් එක්ක සම්බන්ධ වන්නේ කියලා. පුංචි පොඩිත්තෝ වගේම ආදරණීය දෙමව්පියෝ අහලා ඇති මේ එක පොතකට එක පෑනකට ඒ වගේම ළමයෙකුට වගේම ගුරුවරයෙකුට පුළුවන් ලෝකෙ වෙනස් කරන්න. අන්න ඒ වගේ තමයි දිදුරන දක්ෂයන්ටත් පුළුවන් හැමදාම වගේ ලෝකෙට නව්‍යකරණයක් එක්ක අලුත් දේවල් ලබා දෙන ගමන් අලුත් දේවල් ඔවුන් සම්ප්‍රේෂණය කරන ගමන් සංනිවේදනය කරන ගමන් අලුත් මාවතකට ගමන් කරන්න. ඒක තමයි අපේ වැඩසටහනේ තියෙන ප්‍රධාන විශේෂත්වය. ඉතින් ඔන්න හැමදාම වගේ මතක් කරන්න කැමතියි ඔබේ දක්ෂතාව හැකියාව අපිට ලියන ලිපිනය. ඔබට මේක නුහුරුණු පුරුදු දෙයක් නෙවෙයි ඔබ දන්න ලිපිනයක්. ටීවී දිදුල නම්බර 177 1B කොට්ටාව පාර හෝකන්දර දකුණ. ඒ වගේම තමයි අපේ දුරකථන අංක දෙකක් තියෙනවා. දැන් ඔබ සමහර විට ඔන්න අද නම් දිදුලන දරුවෝ වැඩසටහන නරඹන්නේ ඔබට මේ දුරකථන අංකය මතක හිටින් තැනකින් ලියාගෙන ඔබේ දක්ෂතාවය හැකියාවත් ඔන්න අපිට ලිපියක් මගින් යොමු කරන්නට පුළුවන්. ඒ වගේම අපේ අංක වලට කතා කරලා අපේ ඉන්න කෙනෙක් එක්ක කතා කරලා ඔබේ දක්ෂතාවය හැකියාව කියන්නට හැකියාවක් තිබෙනවා. 0111 43 46 646 කියන දුරකථන අංකයත් 077 02 31 565 කියන දුරකථන අංකය තමයි අපේ දුරකථන අංක දෙක. ඒ වගේම තමයි දැන් වර්තමානයේ වෙනකොට අපි පුංචි පොඩිත්තෝ සමාජ මාධ්‍යත් එක්ක හරියට සම්බන්ධ වෙලා ඉන්නවනේ. ඉතින් අපේ තිරය දිස්වනවා අපේ Facebook පිටුව, TV දිදුල කිඩ්ස් අපේ Facebook පිටුව. ඒ වගේම තමයි අපේ YouTube නාලිකාව. දිදුලන දරුවෝ වැඩසටහන ඔයාට ගිය සතිය බලන්න බැරි වුණා නම්, ඒ වගේම ඉදිරියට එන්න තියෙන වැඩසටහන අප්ඩේට් ගැන හැම අපේ YouTube නාලිකාව හරහා ඔබට දැක බලා ගන්නට හැකියාව තිබෙනවා. TV දිදුල කිඩ්ස් අපේ YouTube නාලිකාවත් අදම subscribe කරන්න, bell icon එක click කරන්න. එතකොට සැනින් නැසනින් ඔබට යාවත් කාලීන කිරීම ලබා ගන්නට පුළුවන්. ශ්‍රී ලංකේ දරුවන්ගේ දිදුලන දක්ෂතා හැකියාව මුළු රටට ලෝකයට සංනිවේදනය කරන පුංචි ඔබ ආසාවෙන් බලන වැඩසටහන මේ දිදුලන දරුවෝ. ශ්‍රී ලංකේ දරුවන්ට රූප පෙට්ටිය තැනක් හැදුවා නම් ශ්‍රී ලංකේ දරුවන්ගේ රූප පෙට්ටිය ඇතුලේ දක්ෂතා හැකියාව උසස්ම අයුරු නැගෙවුණා නම් ඒ දිදුලන දරුවෝ වැඩසටහන. ඉතින් ඔන්න අදත් අපි සූදානම් දක්ෂයෙක්ගේ දක්ෂතා පිළිබඳව කතා කරන්න. ඊට කලින් අපි වීඩියෝ එකක් ක්ලාස් කරගෙන තිනා. අපි ඒක බලලා ඉක්මනට මේ පැත්තට එමු. ආයුබෝවන්. දැන් මේ අපි ගමන් කරන්නේ චෝලම් ලෝක වාර්තා ආයතනයේ සිට මෙරට ලේකම් කැප්ටන් ඉන්ද්‍රනාත් පෙරේරා මහතා සහ මේක පැමිණි සියලුම දෙනාගේ අධීක්ෂණය මත ජනාධිපති විද්‍යාලයේ උගුණ ලබන පුංචි දියණිය දැන් මෙම මාර්ගයේ ලෝක වාර්තා සැදීම සඳහා ලෝකවාසී සිරිපනාටම ඒ වාර්තාව ලැබීමට මම හිතන්නේ බස්නාහිර පළාතෙන් ප්‍රථම වතාවට ඉවත් මා නිවැරදි දෙවිත් දෙමින් නගා වෙන Amin ya. Kai 29 2. Ini jaya wewa. Ini jaya wewa. හරි ඉතින් ඔන්න දැන් ඔබ බලනවා ඇති ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක්. බොහොම පුංචි නංගි කෙනෙක් වෙනස් විදිහේ වැඩකට සූදානම් වුණා. වෙනස් ආකාරයකට මේ වැඩේ කරගෙන ගියා. දැන් ඔබ බලනවා ඇති කවුද මේ ආරාධිත අපේ අද කතානායිකාව කියලා. දැන් මම කියනකට වැඩිය මම කැමති එයාගෙන්ම අහලා දැනගන්න. මොකද මං ඉස්සරහා මේ නංගි මේ විතර ඉන්නකොට එයාගෙන්ම එයාගේ නම, පාසල, එයාගේ ශ්‍රේණිය මොකක්ද කියලා අපි දැනගමු. ආයිබෝවන්. ආයිබෝවන් අයියේ. හරි ඉතින් කියන්නකෝ එයාගේ නම මොකක්ද? මගේ නම හිරුකි බිනෝද්‍යා. හරි. ඔන්න හිරුකි බිනෝද්‍යා තමයි අද මගේ කතානායිකාව. හිරුකි ඉගෙන ගන්න පාසල මොකක්ද? මම ඉගෙන ගන්නේ කැලණිය පෙළපිටිය ජනපති විද්‍යාලයේ පහ ශ්‍රේණියේ. හරි ඔන්න කැලණිය පිළපිටිය ජනාධිපති විද්‍යාලයේ පහ ශ්‍රේණිය ඉගෙන ගන්න හිරුකි බිනෝද්‍යා නංගි තමයි අද මගේ කතානායිකාව. දැන් හිරුකි මේ වැඩසටහන ආරම්භයේදීම ටිකක් වෙනස් විදිහේ රූප රාමුවක් එහෙම නැත්නම් වෙනස් විදිහේ වීඩියෝ ක්ලිප් එකක් බැලුවේ. මොකක්ද කියලා ඔයාම කියන්නකෝ බලන්න. ඒ බැලුවේ මේ මම ලෝක වාර්තාවක් තියපු එක. ඒ මම තියුවේ කිලෝමීටර් 10ක් පැය විනාඩි 29 ඇවිදලා ඒක වත්. ඔබ මොකද හිතන්නේ? ඇයද ඉගෙන ගන්නේ පහ ශ්‍රේණියේ. ඔබ ලෝක වාර්තාව තියෙනකොට
4 ශ්‍රේණිය නේ. ඒ කියන්නේ අවුරුදු 9යි. අවුරුදු 9 මේ පුංචි දක්ෂ තැනැත්තිය පැයයි විනාඩි 29යි තප්පර 20කින් ලෝක වාර්තාවක් තිබෙනවා. සමහර විට අපිව නරඹන ඔබ නම් මේ වගේ දෙයක් හිතන්නවත් නැතුව ඇති. හැබැයි ඔබ නොහිතන ඔබ තුන් හිතකින්වත් නොහිතන දේ ඇය ලෝකයට වාර්තාවක් තියලා රටට ආඩම්බරයක් ගෙනෙන්නට මේ විදිය හරි අපූර්ව දස්කමක් පාලා තිනවා. ඉතින් ඇයත් එක්ක අපි කතා කළ යුතුමයි. ඔබ බලනවා ඇති අය ලෝක වාර්තාව තිබ්බ නිසාවද අපි දිදුරන් දරුවෝ වැඩසටහනට ඇව කැඳාගෙන ඉන්නේ කියලා. නැහැ. ඇය ඇත්තටම ක්‍රීඩා ගොඩකට දස්කම් පාන නර්තන හැකියාව තියෙන මේ වගේ අපි කියන්නේ පරිපූර්ණ නංගි කෙනෙක් විදිහට එහෙම නැත්නම් පිරිපුන් කෙනෙක් විදිහට දක්ෂම් ගොඩක් පෙන්වන කෙනෙක්. ඉතින් පොඩ්ඩක් කියන්නකෝ දැන් ලෝක වාර්තාවක් තිබ්බා මොන වගේ සතුටක්ද තියෙන්නේ? ඔව් ඇත්තටම ගොඩක් සතුටුයි. මට ලෝක වාර්තාවට උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. මේ ලෝක වාර්තාවට පස්සේ ගොඩක් සතුටුයි. හරි දැන් ඔබට පේනවා ඇති අපේ මේ පසුතලයේ තියෙන මේ සහතිකය. මේ රාමුගල තියෙන ලොකු සහතිකය. ඇයට මේ ලෝක වාර්තාව තිබ්බට පස්සේ හම්බෙච්ච සහතිකය. පොඩ්ඩක් දැන් බිනුකි කියන්නකෝ දැන් ඔබ මේ හිතලා තියෙන විදිහ ටිකක් වෙනස් විදිහක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔය වගේ ඇවිදලා ලෝක වාර්තාවක් තියනවා කියන එක ඔයා වගේ වයසේ ඉන්න කෙනෙක්ගෙන් ගොඩක් වෙලාවට බලාපොරොත්තු වෙන්න බැරි දෙයක්. කවුරුත් නොහිතන දෙයක්. කොහොමද මේ සිතුවිල්ල වට ආවේ? මම සිරිපාදේ ගමන් 8 වතාවක් ගිහිල්ලා තියෙනවා. 8 වතාවක් ගිහිල්ලා තියෙනවා. ඔව්. 8 වතාවක් ගිහිල්ලා තියෙනවා. එතකොට මට ඇවිදින්න පුළුවන් කියලා හිතුණා. මේක තාත්තට එවුවා. තාත්තා මේ මට පුහුණු කළා ලෝක වාර්තාවක් තියන්න. හරි දැන් තාත්තා මේක පුහුණු කරා කිව්වම මට හිතෙනවා අහන්න ඊළඟ ප්‍රශ්නේ මේ මම හිතන ඔබටත් ඒක හිතෙනවා ඇති. තාත්තා මම හිතනවා ඔයාගේ ජීවිතේට ගොඩක් සම්බන්ධ කෙනෙක් නේ. ඔව්යි. පොඩ්ඩක් ඒක ගැනත් මතක් කරමු අපි. මගේ තාත්තා මට හැමදේටම සර්නල් වගේ ඉන්නේ. මගේ තාත්තා හැම දෙයක්ම මට කියලා දෙනවා මාව ප්‍රැක්ටිස් එක කරනවා. මට හැමදේම කරලා දෙනවා මගේ තාත්තා. හරි ඉතින් මේ විදිහේ දැන් ගොඩක් වෙලාවට දෙමව්පියෝ තමයි අපේ ජීවිතේ අපි ගමන් කරනකොට ඉස්සරහට අපිව බාධා වෙන තැන්වලදී බේරගන්නේ. ඒ වගේම තමයි ජීවිතේ අපිට සමහර අතපසුවීම් මගහැරීම් වෙන තැන්වලදී අපිට ශක්තියක් වෙන්නේ. ඉතින් ඒ වගේ තමයි බිනුකිටත් බිනුකේගේ තාත්තා අන්න ඒ විදිහ යෝධ හැවණල්ලක් වෙලා තියෙන නිසා වෙනුයි මේ විදිහේ කවුරුත් නොහිතන විදිහක දෙයක් ඇයට කරන්නට හැකියාව ලැබිලා තියෙන්නේ. බිනුකේ දැන් මේ අදහස ආවනේ ඔයාට තාත්තා ඔයාට උදව් කරා. දැන් ඔයා ඊට පස්සේ මොනවද මේකට කරපු අභ්‍යාස? සාමාන්‍යයෙන් දැන් ලෝක වාර්තාවක් තියෙනවා කියන එක විශේෂයි. ඒක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සමහර විට මම ඔය දේ කරොත් මට ඕක කරගන්න බෑ. ඒකට ඔබ තුල නිවැරදි මනා පුහුණු වීමක්, කාලකලමනාකරණයක්, ඒ වගේම තමයි ඔබ තුල ඒකට හොඳ ආත්ම විශ්වාසයක් වගේම ශක්තියක් තියෙන්න ඕනේ. පොඩක් කියන්නකෝ බලන්න කොහොමද ඔයා මේ දේවල් ප්‍රගුණ කරේ? අයියේ මම පන්ති ගිහලාම අපේ තාත්තා එමමයි රෑ 8 විතර වෙනකන් ප්‍රැක්ටිස් කරනවා. ප්‍රැක්ටිස් කරන හැමදාම ප්‍රැක්ටිස් කරලා තමයි මේ වගේ දෙයක් කරන්න මට පුළුවන් වුණේ. හරි. ඉතින් ඔබට තේරෙනවද දරුවනේ එහෙම නැත්නම් පුංචි පොඩිත්තනේ ජීවිතේ අපි මොනවා හරි දෙයකට දස්කම් පානවා නම් අපි අභ්‍යාස කියන එක අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය දෙයක් අපේ ජීවිතේට. මොකද අභ්‍යාසත් එක්ක අපි ගමන් කරනකොට සතත අභ්‍යාසයත් එක්ක ඉස්සරහට යනකොට අපි දන්න හැකියාව අපිට පුරුදු දේ අපිට ලෝකයේ හමුවේ වෙනස්ම විදිහකට කවුරුත් නොකරන ආකාරයකට කරන්නට හැකියාව ලැබෙනවා. බිනුකි කියන්නේ තන්න එහෙම දස්කම් පාන කෙනෙක්. ඊට අමතරව මතක් කරන්න ඕනේ ඒ සතුව වයස අවුරුදු කරාතේ කළුපටි ලබා ගැනීම ඇය ලබාගෙන තියෙනවා. ඒ වගේම කරාතේ අංශයෙන් ඇය ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා. 2024 වර්ෂයේදී රටවල් 5ක සහභාගීත්වයෙන් කාතා අංශයෙන් දෙවන ස්ථානයේ දිනා ගන්නට ඇයට හැකියාව ලැබිලා තියෙනවා. ඒ කියන්නේ කරාතෙත් ඔන්න ක්‍රීඩා කරන්න පුළුවන් කෙනෙක්. හරි. ඉතින් දැන් මේ ගැනත් කතා කරන්න ඕනේ ඇත්ත එක. හැබැයි මම හිතුවා වැඩසටහන ආරම්භයේදීම දැන් බිනුකි ගැන මම හිතන්නේ ප්‍රශංසා කරන්න බිනුකිගේ දස්කම් ගැන කතා කරන්න බොහොමයක් පිරිස ඉන්නවා. සමහර විට රූප පෙට්ටිය ඉස්සරහා අපිව බලන ඔබත් බිනුකිගේ මේ ගමනට සාක්ෂිකාරයෙක් වෙන්නට පුළුවන්. අන්න ඒ විදිහේ බිනුකි ගැන හරි අපූර්ව අදහසක් දක්වපු කෙනෙක්ගේ අදහස් දැක්වීමකට යොමු වෙන්නට සූදානම් වෙන්නේ. මේ අදහස් දැක්වීම අපිට යොමු කරලා තියෙන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයේ බිනුකිගේ පුහුණුකරු රෝෂිනී බෝවත්ත මහත්මිය. අපි පොඩ්ඩක් බලමුද අදහස් දැක්වීම. හරි. අපි ඒක බලලා ඉක්මනින් මේ පැත්තට සම්බන්ධ වෙමු. පිරිකු විනෝදයක් ක්‍රීඩිකාවක් ක්‍රීඩා අමාත්‍යාංශයට එනවා. ඔහුගේ ක්‍රීඩා කටයුතු දියුණු කර ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය මගින් මා යටතේ පුහුණු වීම කටයුතු වලට පිරිකු විනෝදය යොමු කරනවා. ගිය වසරේ සිට 2024 මුල් භාගයේ සිට
එදිනෙදා ඔහු මගේ සමග මල්ල ක්‍රීඩා පුහුණු කටයුතු කරනවා. ඔහුගේ එම අවස්ථාවට මග සැලසෙන්නේ ඔහු අඩුම වයසෙන් තරඟ ඇවිදීමෙන් ලෝක වාර්තාවක් කියලා තියෙනවා. ඒ නිසා ඔහුට ක්‍රීඩා අමාත්‍යාංශ සහයෝගය දක්වමින් ඔහු මායත්තේ පුහුණු කටයුතු වලට එකතු වෙනවා මාගේ අනිත් ක්‍රීඩිකාවන් අතරින්. හිරුකි ගැන කියනවා නම් හිරුකි අනිත් ළමයින්ට වැඩිය ඔහුගේ විශේෂ දක්ෂතාවයක් තියෙනවා. මම ඔහුගේ හොඳින්ම හඳුනාගත්ත දක්ෂතාවයක් තමයි ඕනම දෙයක් පුහුණු කටයුතු වලදී මොකක් හරි ශිල්පීය දක්ෂතාවයක් හඳුන්වා දීමේදී එම දක්ෂතාවයන් ශනිකව ග්‍රහණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. එම හැකියාව උට ඔහුගේ ක්‍රීඩා කටයුතු ඉදිරියට කර ගැනීමට මම හිතනවා සාර්ථක වෙයි කියලා. හරි. ඉතින් ඒ අදහස් දැක්වීමෙන් අනතුරුව ඔන්න අපි නැවතත් බිනුකිත් එක්ක මේ කතාවට ඇවිල්ලා තියෙනවා. බිනුක දැන් කියන්නකෝ මේ ඔයාගේ ඔය අදහස් දැක්වීම ඇතුලේ ඔයා ගැන හොඳ කිව්වා. පොඩක් ඒ ගැනත් මතක් කරමුකෝ. මම හිතනවා ඔයාගේ පුහුණු කරුවෙක් තමයි අදහස් දැක්වීම යොමු කළේ. පොඩක් ඒ ගැනත් මතක් කරමු. මම ලෝකාර්ථාන්තයට පස්සේ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් මට දුන්නු පුහුණු කාරණිය තමයි රොෂ්නි බෝවත්ත ගුඩ්මෑනියන්. ඒ ගුඩ්මෑනියන් මට හැමදේම කියලා දෙනවා. ඒ ගුඩ්මෑනියන් නිසා මම අද මේ වගේ තැනක හරි. දැන් බිනුක කියන්නේ දැන් ක්‍රීඩාව පැත්තෙන් ගත්තාම කරාතේ ක්‍රීඩාව තමයි ඔබ හදාරන්නේ. පොඩක් කියන්නකො කරාතේ වලට කොහොමද බිනුක යොමු වෙන්නේ? මම කරාටි කරන්නේ වයස අවුරුදු 6 දී. ගිය අවුරුද්දේ කරාටි කල්පටි කරා. කරාටි වලින් මම ඉදිරියටම යන්න බලාපොරොත්තු වෙනවානේ. හරි. දැන් ක්‍රීඩා ගත්තාම විවිධ වර්ග ක්‍රීඩා තියෙනවානේ. අපි ගත්තොත් ජවන ක්‍රීඩා, පිටිය ක්‍රීඩා, ඉතින් එහාට ගත්තොත් ගෘහාශ්‍රිතව කරන ක්‍රීඩා. මේ වගේ ක්‍රීඩා විවිධ අංශයන්ගෙන් අපිට අර්ථකථනය කරන්නට, ඛණ්ඩනය කරන්නට පුළුවන්. බිනුකී අයි මේ කරාතෙම තෝරගන්නේ? මම ඒ කියන්නේ අපේ ඉස්කෝලේ කරාටි ක්‍රීඩාවක් තිබුණා. එතකොට මම හිතුවා මගේ ආත්ම ආරක්ෂාවටයි මම මේකට කැමති නිසා මම මේ කරාටි ක්‍රීඩාවට යොමු වුණා. හරි. ඉතින් සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට මේ කරාතේ වගේ ක්‍රීඩාවක් අර බිනුක කිව්වා වගේ ආත්ම ආරක්ෂාවට අපි යොදා ගන්න ක්‍රීඩාවක්. හැබැයි මේ ක්‍රීඩාව ඇතුළේදී සමහර අභ්‍යාස කිරීම ටිකක් හිතන තරම් ලේසි පහසු දේවල් නෙමෙයිනේ. ගොඩක් වෙලාවට අපි හිතනවට වැඩිය අභ්‍යාස කටයුතු අපිට කරන්න වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ ගමන් මගේ යනකොට බිනුකේ පොඩ්ඩක් කියන්නකෝ බලන්න මේ අභියෝග කොහොමද ඔයා බාරගන්නේ? දැන් ක්‍රීඩාවක් පුහුණු වෙන්න ඕනේ. පුහුණු වීමක් එක්ක තමයි ඔයාලට ජයග්‍රහණ වලට යන්න පුළුවන් වෙන්නේ. එතකොට අධ්‍යාපන කටයුතු සම්බර කරගන්න ඕනේ. ඔයා කොහොමද මේ දේවල් කරගන්නේ? ඒ කියන්නේ ඉස්කෝලේ යනවා මම. පන්ති තිබුණොත් පන්ති යනවා, ට්‍රේනින් යනවා. මේ ඔක්කොම වැඩ කටයුතු මම කාලසටහනකට අනුව වැඩ කරගෙන අධ්‍යාපන කටයුතුයි, ක්‍රීඩා කටයුතුයි, කරාටි කටයුතු සම්බර කරගෙන යනවා. හරි. දැන් ඔන්න බිනුකි මම ඔයාගේ මතකයේ අරන් යන්නේ. දැන් ඔයා කරාතේ ක්‍රීඩාව කරනවානේ. ලෝක වාර්තාවකුත් තියලා ඉන්නේ. දැන් හැමතැනදීම සමහර වෙලාවට අපි තරඟ වදිනකොට ජයග්‍රහණය අපිට හම්බෙන්නේ නැහැ. සමහර තැන්වල අපි නොහිතන විදිහේ පරාජයන් වලට අපිට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. මට පොඩ්ඩක් කියන්නකෝ මේ බලාගෙන ඉන්න අයත් ආසාවෙන් ඉන්නේ. පරාජය කොහොමද දරාගන්නේ? තින්නත් වැරදුනත් එක වගේ මගේ තාත්තේම කියලා තියෙනවා. ඉතින් මම තින්නත් සතුටුයි පරාදුනත් ඒ වගේ දෙකම එක සමානව බාර ගන්න. හරි. දැන් පළවෙනියටම තරගකින් ජයග්‍රහණය කරපු දවස එහෙම මතකද? ඒ අවස්ථාව එහෙම පොඩ්ඩක් මතක් කරන්න පුළුවන්ද? මම මුලින්ම ජයග්‍රහණය කළේ මේ 2024 මේ ඉන්ටර්නැෂනල් කරාටි සභාවේ වෙලා අර රටවල් පහක් එක ගහපු තරගෙ තමයි ඒක මගේ පළවෙනි තරග. පළවෙනි තරගෙ මොන වගේ සතුටක්ද තිබ්බේ? ගොඩක් සතුටුයි. මම හිතුවා මට ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. මගේ පුහුණු වීම ඒ ඔක්කොම කරගෙන ජයග්‍රහණය. හරි. ඉතින් අපි සාමාන්‍ය ජීවිතයේ අපි මොන හරි අධ්‍යාපන වැඩ කටයුතු කරගෙන යනකොට ඒ අධ්‍යාපන වැඩ කටයුතුත් එක්ක මේ දරුවෙක් විදිහට ඉස්සරහට යනකොට දෙමව්පියනේ මේ අනිවාර්යෙන්ම අපිට ඉතාමත් වැදගත් දෙයක් තමයි මේ විෂය පරිබාහිර දේවල්. බිනුක කියන්නේ බිනුකගේ තාත්තගේ උදව්වත් එක්ක ඒ මඟ පෙන්වීමත් එක්ක විශේෂ පුහුණු කරුවන් යටතේ මේ දේවල් අභ්‍යාස කරලා මේ විදිහේ ගමනක් යන කෙනෙක්. මේ විදිහේ ගමනක් කියලා කියන්නේ අතන සාර්ථක ගමනක්. එතකොට මම හිතන්නේ දෙමව්පියන් විදිහට, ගුරුවරුන් විදිහට, වැඩිහිටියන් විදිහට ඔබ බලාපොරොත්තු වෙන්නේ දරුවෙක්ගේ තියෙන අන්නේ කියන හැම අංශයකගේම තියෙන දක්ෂතාවය හරියාකාරව සමබර කරගෙන ඉස්සරහට යන ඒ කුසලතාවය, ඒ හැකියාව. ඉතින් අපි හැමදාම වගේ ආරාධනා කරනවා ඔබේ දරුවගේ දක්ෂතා හැකියාව කියන්නත් මේ විදිහ අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. ඉතින් අපි සූදානම් කෙටි විරාමයක් ලබා ගන්නට. මොකද බිනුකිත් එක්ක තව කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. මේ අපි දැන් ජයග්‍රහණ වලට යන්නේ කොහොමද
කියලා කතා කරානේ. ඒවා දරාගන්නේ කොහොමද කියලා කතා කරා, පරාජයන් ගැන කතා කරා. ඒ වගේම තමයි දැන් බිනුගේ මේ වෙලාවේ ටිකක් තීරණාත්මක අවස්ථාවක ඉන්නේ. මොකද්ද? කියන්න පුළුවන් හිතලා. දැන් පහවසරෙන් ඉන්නේ නේ. ශිෂ්‍යත්වයේ. හරි. අපි ඒක ගැන කතා කරමු මේ විරාමෙන් පස්සේ. විරාමෙන් අනතුරුව නැවතත් ඔබ එකතු වී සිටින්නේ ඔබ ආසව වැඩසටහන, ඔබේ ප්‍රියතම වැඩසටහන, ඔබේ දක්ෂතා හැමදාමත් උසස් අයුරින් අගයන වැඩසටහන මේ දිදුලන දරුවෝ. ඉතින් ඔන්න අද අපේ කතානායිකාව හිරුකි. හිරුකි කියන්නේ පහ ශ්‍රේණි ඉගෙන ගන්න කෙනෙක්. ඇය ලෝක වාර්තාවක් තියලා තියෙනවා. ඒ වගේම තමයි කරාතේ වලට දක්ෂයි. දැන් මේ ටික ගැන තමයි අපි කතා කරේ. දැන් ඔන්න මෙතනින් පස්සේ අපි කතා කරන්න සූදානම් වෙන්නේ ඇය ලබාගත්තේ ජයග්‍රහණවල සාක්ෂි. සාක්ෂි කිව්වහම අපිට මොන හරි පෙන්වන්න දෙයක් තියෙන්න ඕනේ අනිවාර්යයෙන්. එතකොට අපි අර වැඩසටහන ආරම්භයේදීම පෙන්නුවා මේ ඇය ලෝක වාර්තාව තියපු වෙලාවේ ඇයට හම්බෙච්ච සහතිකය. ඊට අමතරව ඔන්න දැන් මගේ අතේ තියෙනවා පදක්කම් ඇය ලබාගත් සහතික. ඒ වගේම තමයි ඇයගේ ලෝක වාර්තාව ගැන අපේ රටේ පත්තරවල කොහොමද මේවා පළ වුණේ කියන කාරණාව. අපේ පත්තර වලින් කොහොමද ඇය ගැන මුළු රටට ලෝකයට හඳුන්වා දුන්නේ කියන ඒ සාක්ෂි ටිකත් මගේ අතේ තියෙනවා. ඉතින් මුලින්ම මම කැමතියි මේ විනුකගෙන් අහන්න. විනුකගෙන් අහලා දැනගන්න මේ මෙන්න මේ පදක්කම් ටික. මේ විනුක මේ පදක්කම් බරයින්. සාමාන්‍යයෙන් මම ගොඩක් දැකලා තියෙන පදක්කම් වලදී වෙනස් ටිකක්. පොඩක් කියන්න බලන්න මේ රත්තරන් පාටින් තියෙන පදක්කම් මොකක්ද? මම ලෝක වාර්තාවට පස්සේ වටාම රන් පදක්කම්. ටිකක් බරිනුත් වැඩි. අපිට නිකන් බැලුවමත් තේරෙනවා ඇති ටිකක් වටිනා කියන පදක්කමක් තමයි ඇයට හම්බෙලා තියෙන ලෝක වාර්තාවට. ඊට අමතරව මේක මොකද්ද වෙන්නේ? ඕක 2005 ඉන්ටර්නැෂනල් කරට්ටරෙන් සහභාගී වෙලා තුන්වෙනි ස්ථානය අරගෙන ගත්තු මේ ලෝකෙට. හරි. එතකොට මෙන්න මේක මොකද්ද හිරුකි? ඒක 2024 ඉන්ටර්නැෂනල් කරට්ටරෙන් සහභාගී වෙලා කාර්යංශයෙන් තුන්වෙනි ස්ථානය ලබා. එකම වගේ සහතික දෙකක් තියෙනවා. මේ දෙක ගැන පොඩ්ඩක් කියන්නකෝ බලන්න. මේක ඔන්ලයින් මීටර 50 දුවලා ලබාගත් සහතිකය, අනිත් එක ඔන්ලයින් මීටර 80 දුවලා ලබාගත් සහතිකය. හරි දැන් මේ දුවන තරග වලට තියෙනව නේද? පොඩ්ඩක් කියන්නකෝ දැන් මේ කාලේ ස්පෝර්ට් මීට් නේද ඉස්කෝලේ? ඔව් අපේ ස්පෝර්ට් මීට් එක ඉවර වෙලා දැන් කොටස් තරඟ පටන් ගන්නවා. හරි. ඔන්න ස්පෝර්ට් මීට් එකෙත් කැපිලා පේන තරුවක් තමයි හිරුකි කියන්නේ නේ. ඔව්. හරි. මේ සහතිකය කොහොමද ඔයාලට හම්බෙන්නේ? 2024 ඉන්ටර්නැෂනල් කරට්ටරෙන් සහභාගී වෙලා කාර්යංශයෙන් තුන්වෙනි ස්ථානය ලබාගෙන ගත්තු සහතිකයක්. ඕක රට පහ සහභාගී. හරි. ඉතින් ඔන්න දැන් හැම සහතිකයකටම මම හිතන්නේ විශේෂ වෙච්ච කතාවක් හිරුකි ළඟ තියෙනවා. මේ පොඩක් කියන්නකෝ අපිට අමතක නොවෙන සිදුවීම් එහෙම නැද්ද මේ සහතිකත් එක්ක බැඳිච්ච ඔයාගේ මේ ගමනත් එක්ක බැඳිච්ච? අපි පොඩ එකක් මතක් කරමු. මගේ අමතක නොවන සිදුවීම තමයි මම ලෝක වාර්තාවත් තියපු එක. ඒක මට කවදාවත් අමතක කරන්න බෑ. ඒ කියන්නේ තරමට වගේ ජීවිතේ එක විශේෂ හැරවුම් ලක්ෂයක් නේ. හරි. ඉතින් දැන් මේ විදිහට මේ
පුංචිද එහෙම නැත්නම් වයසින් වැඩිද කියන එක නෑ. අපිට මොන හරි දක්ෂතාවක් තියෙනවා නම් ඒ දක්ෂතාවත් එක්ක අපිට ඒ හැකියාව හරියට දෙමව්පිය විදිහට ඔබ හඳුනාගෙන තිබෙනවා නම් අපේ මේ පුංචි දරුවන්ට ඉස්සරහට යන්නට ඒක ලොකු පිටිවහලක්. මම එහෙම කියන්නේ මේ ගොඩක් වෙලාවට දරුවෙක්ගේ දක්ෂතාව පිළිබඳව මුලින්ම හඳුනා ගැනීම තියෙන්නේ තමන්ගේ නිවස ඇතුලේ. අපි කියන්නේ කුටුම්බයක් ගත්තහම මේ පවුලක් ගත්තහම මේ පවුල ඇතුලේ තියෙන ඒ ආදරය, සෙනෙහස, රැකවරණය මේ හැමදේමත් එක්ක දරුවෝ අපි හිතන්නවත් නැති පැතිකඩයන්ගෙන් සමාජය, ලෝකය ජය ගන්නවා. ඉතින් ඔබේ දරුවත් අන්න එහෙම දක්ෂයි. දැන් මේ හිරුකගේ තියෙන තවත් විශේෂත්වයක් තමයි දැන් ඇය කඩේ විභාගයක ඉන්නේ මේ වෙලාවේ. මොකද්ද මේ විභාගේ? ශිෂ්‍යත්ව විභාගය. ශිෂ්‍යත්ව විභාග කියන්නේ මොකද්ද මේ අපි කියන දෙමව්පියන්ගේ විභාගේ. අම්මලා තාත්තලාගේ විභාගේ නේද? මොකද ගොඩක් වෙලාවට වුන් තමයි මේ විභාගයේ ජයග්‍රහණය කරගන්නට අපි කියන්නේ ගමේ ඉන්න කෙනෙක් නම් නගර පාසලකට එන්න ලොකු තරගයක් තියෙනවා. එහෙම තරගකාරී විභාගයක් මේක. කියන්නකො පොඩ්ඩක් කොහොමද දැන් මේ ශිෂ්‍යත්ව විභාගයට වගේ කාලකලමනාකරණය සහ සූදානම් වීම? මම අධ්‍යාපන කටයුතුත්, ක්‍රීඩා කටයුතුත්, කරාටි කටයුතුත් මේ දවස්වල හොඳින් කරගෙන යනවා. අධ්‍යාපන කටයුතු වැඩිපුර කරන වෙලාව. හරි. දැන් අපිට තව අදහස් දැක්වීමක් තියෙනවා බලන්නට යන්න. ඊට කලින් අපි මේ ගැනත් පොඩ්ඩක් කතා කරමු. දැන් ශිෂ්‍යත්වයට ලඟ වුණාම ගොඩක් වෙලාවට දෙමව්පියෝ කියනවනේ දැන් ක්‍රීඩා කරන එක නවත්තන්න. මේ ටික කාලේ යනකම්වත් බාහිර දේවල් කරන්න එපා කියලා. දැන් හිරුකිට තාත්තත් එහෙම කියනවා. නැහැ. පොඩ්ඩක් කියන්නකෝ තාත්තා මොනවද එහෙනම් කියන්නේ? තාත්තා කියන්නේ ක්‍රීඩා කටයුතුත් කරගෙන යන්න, අධ්‍යාපන කටයුතුත් කරගෙන හොඳින් ඉස්සරහට යන්න කියලා. අනිවාර්යයෙන්ම ඉතින් ගොඩක් වෙලාවට මේ සමහර විට අපි අධ්‍යාපනය මේ තරංකාරී සමාජයේ අධ්‍යාපනයත් එක්ක ඉස්සරහට යනකොට දරුවෝ ගොඩක් තැන්වල එන පීඩනය ප්‍රෙෂර් එක දරා ගන්න බෑ දරුවන්ට. අනේ පීඩනයත් එක්ක දරුවෝ ගොඩක් වෙලාවට අධ්‍යාපනය කියන එකට එච්චර ඇලුමක් දක්වන්නේ නැහැ. ඕන් ගොඩක් වෙලාවට අධ්‍යාපනය අතහරිනවා. හැබැයි මේ ක්‍රීඩාව වගේ දෙයක් එහෙම නැත්නම් විශේෂිත වෙච්ච හැකියාවක් තියෙන කෙනෙක්ට සෞන්දර්යාත්මක පැත්තෙන් හෝ දෙයක් තියෙනවා නම් මම හිතන්නේ ඒක ප්‍රගුණ කරන ගමන් ඒ ළමයට හැකියාව ලැබෙනවා මේ අධ්‍යාපන කටයුතුත් සාර්ථකව ඉස්සරහට කරගෙන යන්න. හිරුකි කියන්නේ අන්න එහෙම තාත්තගේ මඟ පෙන්වීමත් එක්ක හරි අපූර්ව ගමනක් යන කෙනෙක්. ඉතින් මේ හිරුකි ගැන තවත් කෙනෙක් ඔන්න විශේෂ අදහසක් දක්වලා තියෙනවා. අපි ඒක බලලා ඉක්මනින් මේ පැත්තට එමු. ආයුබෝවන් මම ෂෝටෝකාන් කරාටේ ස්පෝර්ට් ඇකඩමියේ ප්‍රධාන උපදේශක සේනක ගුණතුංග. මම ජ්‍යෙෂ්ඨ පාසල් කරාටි උපදේශකවරයෙක් වශයෙන් පාසල් රැසක කරාටි පුහුණුවෙන් කටයුතු සිදු කරනවා. මා පුහුණුවෙන් කටයුතු සිදු කරන පාසල් අතරින් එක පාසලක් තමයි පිලපිටිය ජනාධිපති විද්‍යාලය. පිලපිටිය ජනාධිපති විද්‍යාලයේ පුහුණුවීම් සඳහා සහභාගී වෙන හිරුකි විනෝද්‍යා දියණිය ඉතාමත්ම දක්ෂ කළුපටි ශ්‍රේණිය දක්වා පැමිණි දිරිය දියණියක්. ඇය මේ වන විට කරාටේ ශූරතාවලී රැසක පදක්කම් ලාභිනියක්. පාසල් කරාටි ශූරතාවලිය වගේම පසුගියදා පැවති නිපෝන් ජාත්‍යන්තර කරාටි ශූරතාවලියේදීද පදක්කම් ලැබීමට ඇය වරම් ලැබුවා. ඇයගේ ඉදිරි ජීවිතය ඉතාමත්ම දීප්තිමත්ව බව සහ ඉතාමත්ම අධිෂ්ඨානශීලීව ඉදිරියට යන ඇයට මාගේ හදපිරි සුබ පැතුම් එක් කරනවා. ඇයට සුබ අනාගතයක් ඒ වගේම දිදුල ටීවී නාලිකාවටත් ස්තුතිවන්ත වෙනවා. සියලු දෙනාටම ස්තුතියි. තවත් අදහස් දැකීමක් අපි මේ විදිහට බැලුවා. ඉතින් හිරුකිත් එක්ක තමයි අපි ඔන්න දැන් කතාව කරගෙන යන්නේ. දැන් හිරුකි අපේ වැඩසටහනේ අවසන් කොටසට තමයි දැන් ඔන්න ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි ආරම්භය ඉඳලා දක්ෂතා ගොඩක් ගැන, ඔයාගේ හැකියාවන් ගොඩක් ගැන කතා කරා. දැන් මේ පසුතලයේ ඔබට පේනවා තවත් අය අර ලෝක වාර්තාව තිබ්බ වෙලාවේ අයට හම්බෙච්ච විශේෂිත කුසලානයක් නේ. පොඩ්ඩක් මේ ගැනත් කතා කරමුකෝ අපි. ඔක මම ලෝක වාර්තාව තිබුණ පස්සේ ඉන්දියාවෙන් දුන්නේ ඒක දුන්නේ පාර්ලිමේන්තුවේ. ඉන්දියාවේ පාර්ලිමේන්තුවේ නේ. ඉතින් ඔන්න ඔබත් දක්ෂතා තියෙන කෙනෙක් නම් මේ දක්ෂතාව අදම මුළු රටට ලෝකෙට පෙන්වන්නට ඔබ පසුබට වෙන්න එපා. මොකද සමහර විට ඔබ ඒක හිතන පරක්කුවට තව කෙනෙක් ඒක ක්‍රියාත්මක කරලා තියෙනවා. ගොඩක් වෙලාවට මේ අපිට ජීවිතේ මේ සමහර අවස්ථා තියෙනවා අපි හිතනවා හැබැයි අපි ඒක ක්‍රියාවට නංවන්නේ නැහැ. හැබැයි අපි නොහිතන පැතිකඩයන්ගෙන් තව කෙනෙක් ඒ දක්ෂතාවය මුළු රටට ලෝකෙට පෙන්නනවා. එතකොට ඔබ ඒක ලෝකෙට කරපු පළවෙනි කෙනා වෙන්නේ නැහැ. ඒ නිසා
නොපමාව අද මේ දේ කරන්න. අර සාමාන්‍යයෙන් අපි කියනවානේ මේ අජේව කිච්ඡං ආතප්පං අද කළ යුතු දේ අදම කළ යුතුයි. ඒ වගේ තමයි ඔබත් අදම කරන්න ඉගෙන ගන්න. එතකොට හිරුකි වගේ ඔබට පුළුවන් මේ ලෝකයේ ජයග්‍රහණය කරන්න. හිරුකි දැන් ඔන්න අපි හැමෝම ගැනම කතා කරා. තාත්තා ගැන කතා කරා, ඉස්කෝලේ ගැන කතා කළා, ඊට පස්සේ ඔයාගේ දක්ෂකම් ගැන, ජයග්‍රහණ ගැන දැන් කතා කරමු නැති කීප දෙනෙක් ඉන්නවනේ. ඒ අතරින් ඔයාගේ යාළුවෝ මං හිතන්නේ විශේෂ තැනක් තියෙනවනේ. අපි යාළුවෝ ගැන කතා කරමු. මට ඉස්කෝලේ හැම යාළුවෙම උදව් කරනවා. කියන්නේ මට සහයෝගය දෙන යාළුවා මත් හොඳට යාළුයි. ඒ කියන්නේ ඔයාට උදව් උපකාර කරනවා නේ වැඩවලට. සමහර ලාට ඔයා ප්‍රැක්ටිස් වලට එම ගියාම වැඩ පාඩු වෙන වෙලාවවලදී යාළුවෝ එහෙම උදව් කරන්නේ නැති නේද? ඔව් පොත් දීලා උදව් අන්න එහෙම තමයි. ඉතින් ගොඩක් වෙලාවට මේ අපි හැමෝම තව කෙනෙක්ගේ යාළුවෙක්. අපි හැමෝටම අපිට හිතට දැනෙන අපේ ළඟින්ම ඉන්න අපේ දුකට සැපට ජයග්‍රහණයට පරාජයට ඒ හැමදේම දරා ගන්න පුළුවන් කෙනෙක් අපේ ජීවිතවල ඉන්නවා. ඔබේ ජීවිතේ තියෙන පුංචි පොඩිත්. ඉතින් අන්න ඒ නිසා ඒක නව පරිස්සම් කරගන්න ඔයා ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ වගේම ඔයා එයා ගැන හිතන්න ඕනේ. හිරුකි කියන්නේත් අන්න එහෙමයි. හිරුකිට අනිත් අයගේ වටිනාකම වගේම අනිත් අයටත් හිරුකිගේ වටිනාකම තියෙනවා. මොකද අද ඔබ අතර ඉන්න කෙනා තමයි හෙට ලෝකේ ජයග්‍රහණය කරන්නේ. එතකොට එදාට ඔබටත් පුළුවන් මුළු ලෝකෙටම හෙන්න කියන්නේ එයා මගේ යාළුවෙක්. එයාව මම දන්නවා කියලා. ඒ නිසා අනේ මතක් කිරීමත් අපි හැමදාම වගේ ඔබට කරනවා. ඉතින් හිරුකි දැන් ඔන්න අපි වැඩසටහන අවසන් කරන්නටත් දැන් ඔන්න ආසන්න වශයෙන් ඉන්නේ. අපි ඊට කලින් හිරුකිගේ අනාගත බලාපොරොත්තු මොකක්ද? මම ක්‍රීඩාවේ ඉදිරියටම ගිහිල්ලා ලංකාවට ඔලිම්පික් පදක්කම රැගෙන එන්න බලාපොරොත්තු. හිරුකි ඉගෙන ගන්නේ පහ ශ්‍රේණියේ අයගේ ඒ අදහස තමයි ලංකාවට ඔලිම්පික් පදක්කම ගේන්න. එතකොට ලංකාවට ඔලිම්පික් පදක්කම ගේනවා කියලා කියන්නේ පහ වසරේ ඉන්න අය හිතන විදිහයි. ඇය තව ඉස්සරහට යනකොට ඇය ශ්‍රේණිය වලින් ඉස්සරහට යනවා. ඒ වගේම ඇය වයසින් වැඩිමහල් වෙනකොට මේ කියන හිණට යන්නට ඇයට මම හිතන්නේ දැම්මදී අය අවශ්‍ය කරන මේ අඩිතාලම මේ පාදම යොදා ගන්න. මොකද ඔබ මම හිතන්නේ ක්‍රීඩා ගැන ගොඩක් වෙලාවට හැදෑරීම් කටයුතු කරන කෙනෙක්. ඒ වගේම තමයි මේ ගොඩක් වෙලාවට ක්‍රීඩා පෞරුෂයන් පිළිබඳව මම හිතනවා හොයලා බලනවා ඇති. ඔබ දන්නවනේ ක්‍රිකට් ක්‍රීඩකෙක් ඉන්න ලසිත් මාලිංග කියලා. ඔව් මාලිංග කියලා තියෙන එක් වතාවක එයා යෝකර් එක දාන්න පුරුදුනේ එයාගේ ඉන්ටර්නැෂනල් ටීම් එකට තේරෙන වෙලාවෙ නෙමෙයි. එයා ගමේ ඉන්නකොට තමයි එයා යෝකර් එක ප්‍රැක්ටිස් කරේ. ඒ වගේ තමයි හිරුකි කියන්නේත් මේ වෙලාවේ අය ඒ දේවල් ටික හරියාකාරව අභ්‍යාස කරනවා. ඒ අභ්‍යාසත් එක්ක තමයි අය මේ විදිහ ගමනක් කරන්නේ. අපි සුබ ප්‍රාර්ථනා කරනවා ටීවී දිදුල දරුව අපේ කාර්ය මණ්ඩලයේම ඔයාට මේ ජයග්‍රහණ වලට ඉක්මනින් යන්නට පුළුවන් වෙන්න කියලා මුළු රටම ලෝකෙම දන්න කෙනෙක් විදියට ලංකාවට ඔලිම්පික් පදක්කම අරගෙන ඉන්නට හැකියාව ලැබෙන්න කියලා. ඒ වගේම තමයි දැන් විශේෂ පිරිසක් ඉන්නවනේ මතක් කරන්න. මට ඒ කට්ටිය මතක් කරනවා. මගේ පාසල වෙන කැලණි ප්‍රපිටිය ජනපති විද්‍යාලයේ විදුහල්පතිතුමිය නිශාන්ත ගුරුමෑණියන්ටත් විදුහල්පතිතුමා ජී.ජී.එස්. චන්ද්‍රසිරි ගුරු පියාණන්ටත් මගේ පන්ති භාර ගුරුතුමිය සුනිල් නවගම ගුරුමෑණියන්ටත් මගේ පාසලේ ගුරු මෑණිවරුන්ටත් ගුරු පියවරුන්ටත් මම ස්තුති කරනවා. ඒ වගේම මගේ පළවෙනි පාසල හාගෝටම්බර කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිතුමා එම්.ජී. දිනේෂ් කුමාර ගුරු පියාණන්ටත් පාසලේ ගුරු මෑණිවරුන්ටත් ගුරු පියවරුන්ටත් මම ස්තුති කරනවා. ඒ වගේම මට කරාටි පුහුණුවෙන් කරන සේන කුණතුංග ගුරු පියාණන්ටත් මට දුරන පුහුණුවෙන් කරන රෝචනී බෝවත්ත ගුරු මෑණියන්ටත් මම ස්තුති කරනවා. තවද චෝලම ආයතනයටත් ස්ප්‍රවුට් ආයතනයටත් පෑලියගොඩ නගර සභාවටත් ක්‍රීඩා අමාත්‍යාංශයටත් මම ස්තුති කරනවා. විශේෂයෙන්ම මගේ තාත්තටත් මගේ දක්ෂතා ලොවට පෙන්නපු දිදුල ආයතනයටත් මම ස්තුති කරනවා. හරිම සීරුවට හරිම ලේසියට පෙලින් පෙළට හැමෝම මතක් කරා. ඉතින් හරි සුන්දරයි. ඈත් එක්ක කතා කරපු මේ අඩහොරාවක් කාලේ අපිට නොකියම ගෙවිලා ගියා. සමහරවිට අපි ගත කරන නිමේෂන් අපිට ගෙවල ඉවර කරන්න හිතෙන්නේ නැහැ. මොකද ඒ තරමට ඒ කතාව රසවත්. හැබැයි අපි මේ වගේ දක්ෂයෙක් එක්ක ලබන සතියේදීත් ඔබ යාලින්දට එනවා. ඉතින් හිරුකි බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. අද අපේ ආරාධිත කතානායිකාව හිරුකි බිනෝද්‍යා පහ ශ්‍රේණිය ඉගෙන ගන්නේ කැලණිය පිළපිටිය ජනාධිපති විද්‍යාලයේ. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. අයිබෝවන්. ඉතින් ඔබට පුළුවන් මේ වගේ දක්ෂතා හැකියාව මුළු රටට ලෝකෙට ගැන අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් අපේ ලිපිනය සහ අපේ දුරකථන අංක අපේ තිරේ දිස් වෙනවා. අපි ලබන සතියේදීත් මේ වගේ හරි අපූර්ව වැඩසටහනකින් හමු වෙමු. එතෙක් ඔබට සුවදායක සතියක්.